වෘෂභ ලග්න හිමියන් 2026 වර්ෂය තුල දක්ෂකමින් ඕනෑකමින් ඒ වගේම තමයි පිළිවෙලක් ඇතුව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන වර්ෂයක්. ඒ වගේම අන් අයගේ සිත් දිනාගෙන තමන්ගේ රැකියාව ඒ වගේම තමන් කරන ඕනෑම වැඩ කටයුත්තක් යහපත් ලෙස කරන කාල සීමාවක් බවට 2026 වර්ෂය පත් වෙනවා වෘෂභ ලග්න බහුතර වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි 2025 වර්ෂයට වඩා නම් ටිකක් වෘෂභ ලග්න හිමියන් 2026 වර්ෂය තුලදී ටිකක් වාසනාවන්ත වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම වෙළඳ ව්‍යාපාර පැත්තෙන් විශේෂයෙන්ම විසිතුරු වස්ත්‍ර සම්බන්ධව ඒ වගේම රූපලාවන්‍ය ශාස්ත්‍රය සම්බන්ධව වැඩ කටයුතු කරන අයට යහපත් වසරක් බවට පත් වෙනවා වෘෂභ ලග්න හිමියන්ට බහුතර වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි තමන් අරමුණ කරා වෘෂභ ලග්න හිමියන් ගෙන යන වසරක් බවට 2026 පත් වෙන. ඒ වගේම සතුරන් යම්කිසි ආකාරයකට ඉරිසියාකාරයන් තමන්ට ඇති වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ආශ්‍රය කරන අය සම්බන්ධව පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. කෙසේ නමුත් යම්කිසි ආකාරයක සතුරන් නැතිවීමක් ඉරිසියාකාරයන් නැතිවීමක් සිද්ධ වුණත් ඕන් ඉතා ඉක්මනින් තමන් ජීවිතෙන් ඉවත් වෙලා යන නිසා වෘෂභ ලග්න හිමියන් නිතරම හිතන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ටිකක් දුර දක්නා නුවණකින් වෘෂභ ලග්න හිමියන් වැඩ කටයුතු කරන වසරක් බවට පත් වෙනවා 2026. දෙයක් වෙන්න කලින් ටිකක් තේරුම් ගන්නට අවබෝධයක් ගන්නට හැකියාවක් ලැබෙන වසරක් 2026 වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි තමන් කරන ඕනෑම වැඩ කටයුත්තකදී ටිකක් වෙනදට වඩා සංසුන්ව වෘෂභ ලග්න හිමියන් වැඩ කටයුතු කරන බව දක්නට ලැබෙනවා 2026 වර්ෂය තුල. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන් තව දෙයක් කල්පනාවට ගන්න ඕනේ තමයි ඔබ ආශ්‍රය කරන ඔබේ මිත්‍රයන් සම්බන්ධව ටිකක් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඕන තත්ත්වයක් තියෙනවා 2026 වර්ෂයේ. ඒ වගේම තමයි 2026 වර්ෂය තුල ටිකක් මිශ්‍රඵල සහිත වසරක්. ගොඩාක් හොඳ පළක් තියෙනවා. නමුත් මිශ්‍රඵල කියලා මම කීවේ යම් අසුබ තත්ත්ව තියෙනවා. විශේෂයෙන්ම ඔබ ලෙඩ රෝග තත්ත්ව වලින් ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම 2026 වර්ෂය තුල එතනදී ඔන්නයි කියන කාරණාවට යම් මතුවෙනවා. නමුත් තද බල ඒ රාෂ්ටක තත්ත්වයන් නම් යෙදෙන්නේ නැහැ 2026 වර්ෂය තුල වෘෂභ ලග්න හිමියන්ට. ඔබේ ජන්මපත්‍රය තුල ඇතැම් අවස්ථාවලදී ඒ රාෂ්ටකයක් වශයෙන් ජම්මේ රාෂ්ටකයක් ගමන් කරන්න පුළුවන්. ලග්නේ රාෂ්ටකයක් හෝ අෂ්ටමී රාෂ්ටකයක් නැහැ. ඒ නිසා තරම්ම ප්‍රශ්නයක් නැහැ. නමුත් චන්ද්‍රේ රාෂ්ටකයක් ඔබට තිබෙනවාද කියන එක ඔබ පරීක්ෂා කරගන්න ඕනේ පෞද්ගලික ජන්මපත්‍ර පරීක්ෂාවක් කරා. ඒක ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙම ගැටලුවක් ඔබට නැත්තම් බහුතර වෘෂභ ලග්න හිමියන්ට ඔබේ ජන්මපත්‍රය තුල ඔබේ පෞද්ගලික කේන්ද්‍රය තුල ග්‍රහ බල හොඳයි නම් ග්‍රහයන් හොඳ තත්ත්වයකින් ඉන්නවා නම් ඔබට 2026 වර්ෂය සාමාන්‍ය අතින් සුබයි. ඉතින් 2025 වර්ෂයට වඩා ටිකක් සුබ බල දෙන වර්ෂයක් වෘෂභ ලග්න බහුතර වෘෂභ ලග්න හිමියන්ට 2026 වර්ෂය. මීට අමතරව ඔබට යම්කිසි කාරණාවක් දැනගන්න අවශ්‍ය නම් සුදුසුම දේ තමයි ඔබේ පෞද්ගලික ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. අපිට කතා කරලා ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන්. අපේ බයෝ එකේ අපේ නම්බර් එක තියෙනවා. ඔබට කතා කරලා ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන් කියන එකත් මතක් කරනවා. එහෙනම් වෘෂභ ලග්න හිමියනි 2026 වර්ෂය ඔබට ජයග්‍රාහී වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.